මේ අම්ම ගැනත් අපි උසරණයි. විස්තරයක් දන්නේම නැහැ. ඔව් මේ අම්මගේ ගම්පලාට කොහෙද එහෙම කියලා දැන් මේ අම්මා කියන ටික තමයි අම්මා කියන ටික දන්නේ නැහැ. ඉතින් අඳුර ගන්න පුළුවන් අම්මෝ නේද? හරි හරි. කවුරු හරි පවුල කෙනෙක් ඉන්නවනම් ඔන්න දැනගන්න පුළුවන් මේ අම්මෝ පවුල කෙනෙක් ඉන්නවනම් වැඩි විස්තරයක් දන්නේ නැහැ. මේ අම්මා අපිට මේ හම්බුනේ මේ ගාල්ලේ දක්ෂිණ පාය ළඟ දාලා ගිහිල්ලා. පාරේ දාලා ගිහින්. ඒතකොට දැන් මේ සනීප සෞඛ්‍යයෙන් හිටියේ නැහැ. දැන් අපි අවුරුදු දෙකක් වගේ ඉන්න මෙතෙන්ට ගෙනල්ලා. ආරම්භයේම මේ අම්මා මේ දමිළ අම්මා කෙනෙක්. මෙහි දකුණේ කතා කරන දමිළ භාෂාවක් බෑ. එතකොට හරියම දැන් නම් හැබැයි සිංහල කතා කරනවා. ඒක මොකක් හරි විස්තරයක් කොයින් හරි දාන්න. මේ අම්මා ගැන කවුරුත් දන්නේ නැත්නම් ඔන්න මේ අම්මා ගැන හොයනවනම් තොරතුරු හොයනවනම් ඉන්නවා මේ අපේ හාමුදුරුවන්ගේ වැඩිහිටි නිවාසේ. ඔන්න ඔයාලට පණිවිඩයක් දෙන්න පුළුවන් නේද අම්මේ? නම මතකයිද? ගම දන්නෙත් නෑ නේ. මුකුත්ම දන්නේ නෑ නේද? මුකුත් කියන පාරිදල තමයි එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න මේ කොහොමද මේ පින්කම හිතා ගන්න අමාරු නේද? ඔව්. මේ ඉන්නේ මෙයාද බලාගන්නේ. එන්නකො පොඩ්ඩක්. මේ නම මොකද්ද? ශාමලි. ඔයා තමයි බලාගන්නේ නේද? ඉතින් ඇත්තටම මේ ගොඩක් පිසිද්ද වෙනවා මේ පේනව නේද? ඉතින් අම්මලා තමන්ගේ අම්මලා තාත්තලාගේ බලන්නකො. මේ වගේ තියෙන පිළිවෙල වැඩි නිවාසයක තියෙන පිළිවෙල ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ මේ අයත් එක්ක මේ කරන සේවය ඇත්තටම මේ ලංකාවම දැනගන්න ඕනේ මේවා. මොකද ස්වාමීන් වහන්සේ ඇත්තටම මේක අකමැති වුණා. මම මේ කැමැත්තෙන් බොහොම ආරුවෙන් තමයි කැමැත්ත මේව කරේ. ඉතින් මේ අපි මේ මොකක් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ ඉදිරිපත් කරන සමාජයට යම්කිසි ආදර්ශයක් ඒ වගේම මේ වගේ දෙයකට මේ වගේ දෙයක් කරන කෙනෙක්ව අනිවාර්යෙන් අපි ඇගීමට ලක් කරන්න ඕනේ. බුදුසරණයි. ඉතින් ඔයාට කොහොමද? දෙයියෙක් වගේ තමයි හාමුදුරුවෝ. දෙයියෙක් වගේ දෙයිය හාමුදුරුවෝ දෙන්නවා. වැඩිවෙදීම ලැබෙනවා හාමුදුරුවෝ. දෙයිය හාමුදුරුවෝ. ඔව් ඉතින් මේ කොයිලා මේ හාමුදුරුවෝ මෙලගේ රූපයක් දාලා මේ කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් ඉතින් ඔයාලට පුළුවන් අවංකවම මෙන්න පිළිසරණක් වෙන්න නියම තැන නියම ස්ථානේ. ඉතින් අනිවාර්යෙන් පිළිසරණක් වෙන්න. මෙතනට එන පාර. එතකොට දුරගතන ඒ පිළිබඳ විස්තරයක් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා වක්වැල්ල පාර තියෙනවා. ඔව්. වක්වැල්ල පාරේ කිලෝමීටර් 3ක් වගේ එනකොට හම්බ වෙනවා අතරමං හන්දිය ජූල්ගා හන්දිය කියලා. ඔව්. ජූල්ගා හන්දියෙන් ධර්මරාජ මාවතේ ධර්මරාජ විහාරස්ථානයේ තමයි මේ වැඩි ඉන්නවා. ඒතර මෙතන දුරකථනයක් අංකයක් තියෙනවා. මගේ පෞද්ගලික දුරකථන අංකය 077යි 56යි 88යි 333. ඔව් හැමෝම කතා කරන්න හාමුදුරුවන්ට ගිණුම් අංකයක් නැද්ද? ඔව් තියෙනවා. අපේ ලංක බැංකුවේ ගිණුම් අංකය පොඩ්ඩක් කියන්නකෝ. 85යි 85යි 70යි 70යි 74යි 9යි 74යි 9. ආපහු කියන්නකෝ හාමුදුරුවනේ. 85යි 85යි 70යි 70යි 74යි 9යි 74යි 9. මේ ගිණුම් අංකයට රුපියල් 100 හරි දාන්න බලන්න තාත්තලා ගොඩාක් බලා ගන්නවා. කරන සේවය කියලා නිම කරන්න බෑ. ඉතින් මේ ගිණුම් අංකේ රුපියල් 100 හරි දාලා මේ තාත්තලාට අඩුම ධර්ම ඉදිරියට ජීවිතය පවත්වාගෙන යන්න ඔයාලගෙන් පොඩි පිළිසරණක් වෙන මේ හාමුදුරුවන්ට දායකත්වයක් දක්වන්න මේක සංවර්ධනය කරගන්න. මේගොල්ලන්ගේ ලෙඩ දුක් තියෙනවා, කෑම බීම තියෙනවා. ඒවට වියදම් පැහැදම් කරගන්න. ඉතින් මේ හාමුදුරුවෝ තනි වියදමෙන් තම සෝත්සාහයෙන් Tamanට ගෙදරින් දුන්න දේවල් පවා මේ ශාසනයට පූජා කරලා තමයි මේ හාමුදුරුවෝ මේක හිතාගන්න බැරි ශාසනික මෙහෙවරක්, ඒ වගේ සමාජීය මෙහෙවරක් සෑම අතින්ම සෑම දෙයක්ම කරලා දෙනවා. එහෙම නේද? රෝහල් වල මේ කියන්නේ ඇවිද ගන්න බැරි එක්තෙන් වෙච්ච අය වෙනුවෙන් මම වෙනමම තැනක් හදාගෙන යනවා. මෙන්න මේ ගොඩ නැගිල්ල. ඉතින් මේ ගොඩ නැගිල්ල පිළිසකර කරගන්න ඔයාලට පුළුවන් දායකත්වයක් දක්වන්න. අපිට ගොඩක් අය ඉන්නවා රෝහල් වල බාරකාරයෝ බාර ගන්න නැතිව. බාරකාරයෝ බාර ගන්න නැතිව මේ එක්තෙන් වෙච්ච අය. එක්තෙන් වෙච්ච එකයි. ඔව්. එතකොට අර හොස්පිටල් බෙඩ් එක ඉස් කරගන්න අපිට පිටක් වෙන්න පුළුවන්. තවල් ලෙඩෙකුට පිටක් වෙන්න පුළුවන්. එතකොට ඔව්. මේ අපේ ගොඩාක් රෝහල් වලින් කතා කරනවා. නමුත් අපිට අරගෙන අර දැන් අපේ තියෙන නිවාසික කාමරවල තියාගන්න බැහැ අනිත් අයත් එක්ක. ඒ නිසා විතරයි නිගොඩ නැගිලා අපි ඉතින් ඔයාලට පුළුවන් මං කිව්වේ ගිණුම් අංකයට රුපියල් 100 හරි දාලා ඒ වගේ මේ හාමුදුරුවන්ට කතා කරලා මේකට දායකත්වයක් දක්වන්න. ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක්, හිතා ගන්න බැරි වැඩක්. ඉතින් මට මං ගැන විශ්වාස කරලා අනිවාර්යෙන් මේකට ඔයාලට උදව් කරන්න. මම ඉල්ලන එකම ඉල්ලීම තමයි ඔබලගෙන්. ඇත්තටම ගොඩාක් ලොකු සේවයක් කරන්න ඔයාලට පේනවා. නිහඬ සේවයක් කරන්නේ. ඒකට සලකනවා නේද? විතරක් හොඳයි නේ.
කමන්නේ වට පුතෙක් වගේ ඉන්නවනේ මේ හාමුදුරුවෝ නේද? පුතෙක් සහෝදරයෙක් අම්මේ තාත්තෙක් ඔක්කොම මේ හාමුදුරුවන් නේද? හැමෝම සතුටින් නේද ඉන්නේ? ඔබ අම්මලා සතුටින්ද? හාමුදුරුවෝ සතුටින් මේක දැකලා මම සතුටින් අනිවාර්යෙන්ම මේ සියලු දලා බලලා රටවැසිමුත් සතුටු වෙන්න ඕනේ.